අනුරාධපුරයේ මහමෙවුනා උයනේ පිහිටි ජය ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බෝධියේ දක්ෂිණ ශාඛාවෙන් පැවතෙන බව වංශ කතා කියයි. ක්‍රිස්තු පූර්ව 300 වසරේ සංඝමිත්තා තෙරණිය එම පූජනීය ශාඛාව ලංකාවට ගෙන ආ බවත් දේවානම් පියතිස්ස රජු එය රාජ අනුග්‍රහයෙන් රෝපණය කළ බවත් සඳහන් වේ. එම නිසා මෙය බෞද්ධාගම ලංකාවේ රාජ්‍ය පාලනය, නගර සැලසුම සහ ජන ජීවිතය සමග එක් වූ ආරම්භයක සලකුණක් ලෙස සැලකේ. බෝධි වන්දනාව පෙරහැර පහන් පූජා සහ පරම්පරාගත බකාරත්වය හරහා මෙම ස්ථානය සතවර්ෂ ගණනාවක් ජීවමාන උරුමයක් වී තිබේ. ජය ශ්‍රී මහා බෝධිය වටා රැඳුණු පූජා ක්‍රම, වන්දනා මාර්ග සහ රාජදායකත්වයන් නිසා එය පොතක පිටුවක සීමා නොවන ඉතිහාසයක් දරයි. සතවර්ෂ ගණනාවක් පුරා විවිධ පාලකයන්, භික්ෂූන්, පූජකයන් සහ සාමාන්‍ය ජනතාව තම තමන්ගේ භක්තිය මෙහි එකතු කළහ. එබැවින් මෙම ස්ථානය අදත් අපට කියන්නේ ආගමික ස්මාරකයක්, කාලය පසු කර සමාජ මතකයක් බවට පත්වන ආකාරයයි.